and girls ඉතින් මයින්ඩ් ෂැඩෝ අලුත් වීඩියෝක් කරන් ආවා. අද බොස් අරන් ආවෙත් තියෙන මයින්ක්‍රාෆ්ට් එකේ පොජාව ලොන්ච් එකේ එපිසෝඩ් 2 වීඩියෝ එක. අපි වැඩි කරන්නේ නැතුව වීඩියෝ එකට යන් බලමු මොකද වෙන්නේ. අපි අන්තිමේදී ඉවර කරපු තැනින් කන්ටිනියු කරලා ගමු. එහෙනම් බොස් වැඩි කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යන්. එහෙනම් බොස් මතක් කරන්න වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දෙන්න බොස්. සබ්ස්ක්‍රයිබර්ස්ලා 250ට යන්න. thank you for subscribersලා 200ට ගියා මගේ channel එකේ subscribersලා. එහෙනම් බොස් වැඩි කරන්නේ නැතුව අපි යන් වීඩියෝ එකට. මම වර්ල්ඩ් එකට ආවා. තාම මේ කරදරකාර සොම්බි ටික නම් ගිහින් නැහැ. මෙතන සොම්බි ටික ඉන්න බොයිස් මූ ෂවල් එකක් අතේ තියාගෙන මූ මරන්න බලමු බොයිස්. බොයිස් මූ මරන්න බලමු. හරි එකේ ලෙෆ්ට්. බොයිස් කිරිපර කෙනෙකුත් එනවා. ඌට අපි උට පේන්න නැතුව ඉමු බොයිස්. බොයිස් තව ෂේප් එකේ එළුවෙක් හොයාගන්න නැද්ද? අම්මලා සිටි පල්ලා ස්කෙලටන් කෙනෙක් ඉන්නවා බොයිස්. අතන ඉන්ඩමන්ලා දෙන්නෙක් ඉන්නවා බොයිස්. කොහොම හරි මේ ඩේ එක ඉවර කරමු. පළවෙනි ඩේ එක බලමු බොයිස්. මේ අපේ පළවෙනි ඩේ එක තමයි යන්නේ. අඩි අර කාලා කන්නේ ස්කෙල්ටන් නම් ගැහුවා. අඩෝ ඕක මරාගෙන කනවා. ගොබ්බම ගොබ්බ මහ මෝඩ ස්කෙලටන් කාරයා. අනේ බොස් ගහ කපලා තිමුද? අපරාදේ බං. අඩෝ සීටෝයි. බ්ලොග් ටිකම් බොයිස්. ක්‍රාෆ්ටින් ටේබල් එක හදලා බොයිස් ආයෙත් අප්ග්‍රේඩ් දෙමු. පික් එකක් හදාගමුකෝ මුලින්ම. අයියෝ මොකද්ද බං මේ ඉබෙන්නේ මට? පොඩ්ඩක් ඉන්න බොයිස්. තප්පරයක් ඉන්න බොයිස්. කන්ට්‍රෝල් එකට ගිහින් කන්ට්‍රෝල් ටික හදා ගන්න ඕන. ඔය ගන්න සේව් දීලා සේව් දීලා ලීව් එඩිට යන්න ඕන. හරි බොයිස්. හරි දැන් හරි පික් එක හදාගත්තා. ක්‍රාෆ්ටින් ටේබල් එකත් ගලවගමු. ක්‍රාෆ්ටින් ටේබල් එක ගලවගෙන සෑන්ඩ් ටිකකුත් කඩාගමු. මොනවද තුන අඩෝ මෙතන මේක බ්‍රේක් කරා නේද? මෙන්න තිබ්බ සෑන්ඩ් එක. ඔයස් මේ සෑන්ඩ් හය අරයන්. අඩෝ හැමතැන වදින්න එපා බං ඉතින්. අවුච්. ස්කිල්ඩන්ගේ සත්‍යයක් එනවා බොයිස්. හරිද? අඩෝ කියද්දිම ඉන්නවා කියහන්කෝ. මුදලා බ්ලොග් ටිකක් ගෙනාවේ. හොලා නෑ බොයිස් මේ පැත්තේ මයින් පාරක් දාගමු. හේපේ ගිහිල්ලා අතට ගිහිල්ලා. මේ පැත්තේ මයින් පාරක් දාගමු ෂේප් එකේ. ෂේප් එකේ මයින් පාරක් දාලා බොයිස් වටේට මේ ටික කඩාගෙන යම් පොළවසට.
බෝයිස් මගේ සර්වරේ වැඩ ගොඩක් දුරට ඒ සාර්ථකයි. ඔයගොල්ලන්ට ළඟදිම IPN පෝට් ගන්න පුළුවන්. මං ඉදිරි වීඩියෝස් වල දාන්නම්. ඔයගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් වන් බ්ලොක්, ස්ටික් ෆයිට්, බෙඩ් වාර්ස්, සර්වයිවල් තියෙනවා. හයි පික්සල් වගේ සර්වර් එකක් තියෙන්නේ. ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරගමු. ප්ලේස් කරගෙන අප්ග්‍රේඩ් වෙලාන හිටියේ බොයිස්. ප්ලස් ටූල් ටික හදාගමු. අර මෝඩ ගෙවලයා හින්දා බලන්නකො ෆ්‍රෙන්ඩ්ස් වෙච්ච දේ. මෝඩයා කෑවනේ බොයිස් ලස්සනට හිටපු එක. බොයිස් මේ ටිකෙන් බෝට් එකක් හදාගන්න පුළුවන් නේ. ඔව් බෝට් එක හදාගමු. බෝට් එකක් හදලා X එකක් හදාගමු. X එක හදලා බොයිස් උදේ වෙනවා. ඊට පස්සේ පීක් එකක් හදාගමු. බොයිස් විලේජ් එකක් හම්බුන්නේ නැහැ නේ බොයිස්. හොඳ වැඩි මෝඩ ගෙවලයා පිච්චිලා අම්මට උඩු පල්ලෙහා ක්‍රීපර් කෙනෙක් නේද? කොටහන් මේක බොයිස් ෂේප් එක ඩර්ටි කරගෙන කොට යන්න. ෂේප් එකේ යන්කෝ එහා පැත්ත කෙලවරට. එහා පැත්තේ කෙලවරට අපරාධ බොයිස් ඇවුල් ටිකක් තිබ්බතන. අවුලන්නේ වෙන අයිලන්ඩ් එකක් කරා අපිය. බෝට් එක දැම්ම ගියා. එහෙනම් බයි කියන්නේ ආයෙත් මට ඉන්ටර්විව් ඉදන්නේ බොයිස්. අපි මේ පැත්තරනේ බොයිස් ගියේ. අයිලන්ඩ් එකේ මේ පැත්තට ගියා බොයිස් අපි. ඒකෝට තමයි අර අයිලන්ඩ් එක හම්බුනේ. මතක විදිහට මේ පැත්තට ගියාට පස්සේ තමයි මට අර අයිලන්ඩ් එක හම්බුනේ. කොයි ඒක නැද්ද බොයිස් වටපිටාව තත්ත්වය ගණන් ගන්න එපා. අඩු අර තියෙන අයිලන්ඩ් එක නේ. අන්න චට්ටවත් මේ අයිලන්ඩ් එක නේද බොයිස්? මට මතක විදිහට මේ අයිලන්ඩ් එක තමයි. ඔව් මේ අයිලන්ඩ් එක. බොයිස් අපි ඩෙත් වෙච්ච තැනට හොයාගෙන ගියා. මැරිච්ච තැනට හොයාගෙන යන්න. මං අර මැරුණේ අර කන්දේ තමයි. අර තියෙන බොයිස්. ආන් තියෙනවා. අර තියෙනවා බොයිස්. මට මගේ වූල් ටික දැක්කා. ප්ලේස් කරලා තිබ්බ වූල් ටික. අඩු මේ අයිලන්ඩ් අඩු සිරාවට අඩු මේකෙන් බැහැපම්ම මේ සිරාවට අයන් අඩු සිරාව අඩු එකයි තිබ්බේ. අඩු වලුවට කරන්න ඔය ෂේප් එක උඩට යන වෝට් ෆෝල් එකේ වෝට් එක ඉවරයි අයියෝ හුනොත් කෑ ගහනවා අපේ ගෙදර. මෙන්න බොයිස් අඬෝ එන්ඩමයිට කෙනෙක් ඉන්නවා. මේ බොයිස් මැරිච්ච බරු ටික. අනේ තියෙන වූල් ටික කඩාගෙන වූල් ටික. බොයිස් තව එක වූල් එකක් තිබ්බනම් මට බෙඩ් එකක් හදන්න. බොයිස් මට බෙඩ් එකක් හදන්න පුළුවන් බෑනේ. මේ බොයිස් මගේ ලූට් ටික තියෙනවා. එහෙනම් බොයිස් අපි යම් මේ පැත්තට. මේ පැත්තට යම් බලන්න. ඕ මං හිතුව වලක් කියලා පත. මේ පැත්ත නම් ගස් පේන්නේ නැහැ. මේ පැත්තේ
ස්නෝ බයෝම් එකක් තියෙනවා. අයියෝ ෂීප් කෙනෙක් නෑනේ බොයිස්. උඹලා වැඩ නෑව. අපි මේ පැත්තට ගිහින් බලමු. අහන් ඉන්න බොයිස්. ෂීප් කෙනෙක්. අඩේ ෂීප් කෙනෙක්. අඩේ ෂීප් කෙනෙක් ඉන්නවා. මෝට අක්කාලා මරාගෙන අපි බෙට් එක හදාගමු. බොයිස් අපිට අක්කාලා බෙට් එක හදාගමුකෝ. නැත්තම් උන්ක කේස් වෙන්න පුළුවන් රෑ වුණොත්. බොයිස් බෙඩ් එක කොකටත් අතේ තියන් ඉමු. බොයිස් ක්‍රාෆ්ටින් ටේබල් එක ගලවගෙන එහෙනම් අපි බෙඩ් එක හදාගත්තා බොයිස්. ගැම්මට බෙඩ් එක හදාගත්තා. සොර වෙන්න බොයිස් වීඩියෝ එකට පරක් වුණාට බොයිස් මේ පැත්තේ නිකන් අර දිට්ට කියන කුණාටුව ගහලා තියෙන්නේ. මු ලංකාවම ලෙෆ්ට් වෙලා තියෙන ඉතින් පරිස්සමෙන් ඉන්න බොයිස්. දැන් නම් ටිකක් පායලා තියෙන අපේ පැත්තට නම් බොයිස් අර පැත්තේ තනිකර ගල් තියෙන පැත්තක් තියෙනවා. ඒ පැත්තට යන්න ෂේප්පි. ඒ පැත්තට මේ කෝල් ටිකක් තියෙනවා. කෝල් ටික මයින් කරගෙන මේ අයිලන්ඩ් එකේ මුකුත් නැත්තම් වෙන අයිලන්ඩ් එකකට අපි ෂේප් එකේ මාර්වෙමු. මේ කෝල් ටික ෂේප් එකේ කෝල් ටික ගමු. කෝල් වටිනවේ. ටෝච් එකක් හදා ගන්න පුළුවන්. බොයිස් ලාවා තියෙන පල්ලේ. බොයිස් මේ කෝල් ටික අරන් යන්න. ගොඩක් වෙලා ඉන්න බෑ බොයිස් මේ අයිලන්ඩ් එකේ. රෑ වුණොත් එහෙම මොකම ස්පෝන් වෙයිද දන්නේ නැහැ බොයිස්. අවුච්. ඉතින් වරනොත් ඉවරයි බොයිස්. එහෙනම් අඩු එහෙම ඩැමේජ් උනේ. අඩු බෝට් වල බෝට් ක්ලච් එක කරන්න ගියා. මතයි ඩැමේජ් තුන. අඩු කෑම තියෙන. බොයිස් අර පැත්තේ අයිලන්ඩ් එක තියෙනවා. මේ පැත්තේ බිග් අයිලන්ඩ් එකක් තියෙන ලොකු අයිලන්ඩ් එක. බොයිස් මේ අයිලන්ඩ් එකට අපි ෂේප් එකේ මේ පැත්තෙන් යන්නද? මේ පැත්තෙන් බෝට්ටුව දාලා අපිට කෑම නෑනේ. අපිට තියෙනවා රෝව් මටන් තියෙනවා බොයිස්. එළු මස් තියෙනවා. එළු මස් ටික අර ෂේප් එකේ අපි කෑම ටික සදාගමු. ෂේප් එක මේ පැත්තෙන් උඩට යමු බොයිස්. ගල් ටික කොමයින් කරගෙන ෂේප් එකේ ෂේප් එක උඩට යන ගමන් ගල් ටික මයින් කරලා යමු බොයිස්. අඩෝ මෙන්න එළුව ටිකක් එළුව පික් ටිකක් ඉන්නවා. හරි උට ටික දුන්නා බොයිස්. හරිද? ෂේප් එකේ රෝ පෝක් චොප් ටිකක් ෂේප් එකේ කඩ මරමු. හිතපා. හරි උගෙන් කීයක්ම උගෙන් දෙකක් හම්බුණා. බොයිස් පොට්ටක් නිකන් මට ඉම්බිරිසා වගේ තියෙනවා. කටහන පොඩ්ඩ වෙනස් වෙලා තියෙනවා බොයිස්. මේ මතක් කරන බොයිස් වීඩියෝ ලයික් එකක් දාලා ෂෙයා කරලා සබස්ක්‍රයිබ් කරලා දෙන්න බොයිස්. සපෝට් එකක් සබස්ක්‍රයිබර්ස්ලා 250ට යන්න. වරින්බ හරි බොයිස් අර පැත්තේ නිකන් අර පැත්තේ මේ හොඳ බයෝම් එකක් තියෙනවා. කියන්නේ මම නම් ආස නැහැ බොයිස් ඒ බයෝම් එකට. බොයිස් මෙහෙ වැඩ කරමු. මෙතන අපි ෆෙන්ස් එකක් හදලා
කෑම ටික බෝට්ටු ඉද්දිම පුච්චගමු බෝස් හරිද? අඩෝ වැටුණා කියනවා. කෑම ටික බෝස් බෝට්ටු ඉද්දිම පුච්චගමු බෝස් හරිද? බෝට්ටු උතන තිප්පදෙන් බෝස් උතන ලාව තියෙනවා. බෝස් අපිට නම් වතුරක් නෑ බෝස්. වතුරක් නෑ ලයිට් තියෙනවා. වතුර නෑ බෝස්. දෙකක් හැදිලා ඒ දෙකම හරි කෑවා. ඉතුරු හයත් හැදෙනකන් බෝට් එකේ බෝස් එහා පැත්තේ කෑ ගහනවා. චීප් එකේ ඉතින් බෝස් ඕගොල්ලන්ට කරදර යන්නේ. හරි බෝස් අත්වැඩි බල්ලොත් පුරනවා ඒ පාරන ගණන් ගන්න එපා බෝස්. අපි ගෙවල් පැත්තේ බල්ලෝ ඉන්නවා. බෝස් කෑ ගහනවා එහා පැත්තේ එනටම බෝස් මම එළියට යන්නම් බෝස්. හරි බෝස් පෝක් චොප් ටික නම් හැදිලා ඔනේ බෝස් ඕවා ටිකක් දාලා ඔය ටිකත් අපි හැදෙනකන් තියමු බෝස්. බෝස් බල්ලෝ කෑ ගහනවා ගණන් ගන්න එපා. බල්ලෝ කෑ ගහනවා අපේ පැත්තේ. බල්ලෝ දෙන්නෙක් ඉන්නා බෝස් බොක්සර්ලා ගණන් ගන්න එපා බෝස් හරිද? වීඩියෝ එක විනාඩි 18ක් තේනවා. ටික වැඩි නම් ස්කිප් කර කර බලන්න. එන්ඩ් එක වෙනකම් බලන්න බෝස්. හරි බෝස් රෑ වෙලා තියෙන්නේ අපි මෙතනම නිදාගමු. ඔව් බෝස් අපි මෙතන බෙඩ් එක ගහලා මේ නයිට් එක ඉවර කරමු. මේ නයිට් එක හරි බෙඩ් එක කලව ගත්තා. ක්‍රාෆ්ටින් ටේබල් එකත් කලව ගත්තා. බෝට් එකේ යම් බෝස් අපි. බෝට් එකේ යම්. මෙතනින් බෝට් එක මේව කරලා බෝට් එක කලවගෙන යම් බෝස්. මේක බෝස් ස්විම් කරලා යන්න බෝස් මේ ටික. ආයි බෝට් එකට අරලා ඉන්න ඕනේ නැහැ බෝස් ආය. මම නම් ආසම නැති බෝස් මේ වගේ තොහොත විච්ලා ඉන්නේ. විච් කෙනෙක් සෙට් වුණ නැත්නම් අම්මට හිරි වෙනවා කන්න තමයි වෙන්නේ බෝස් අපිට නම්. ආමරත් නෑ ටූලුත් නෑ හරියට අප්ග්‍රේඩ් වෙලත් නෑ. මේ බයෝම් එකෙත් එච්චරම ලොකුම බයෝම් එකක් නෙවෙයි මං හිතන විදිහට. මේකත් මේ අයිලන්ඩ් එකේම තියෙන බයෝම් එකක්. බෝස් අර පැත්තේ නම් මං හිතන විදිහට අර පැත්තේ නම් බෝස් වර්ල්ඩ් ජෙනරේටර් තියෙනවා. බෝට් එක ගම් බෝස් බෝට් එක අර මොහොම පික් එක උතින් තියාගෙන අපි මේ පැත්තට යමු බෝස්. මේ පැත්තේ සුපිරි පොට්ටයක් තියෙනවා. බෝස් වීඩියෝ දිගට කරන්න. අර සොම්බිගේ සද්දයක්ත් එනවා බෝස්. එනද බෝස් සොම්බිස් ඉන්නවා. බෝස් අපි මයින් පාරක් දාමුද? නැත්තම් මෙතනින් වීඩියෝ එක ඉවර කරනවද? අඩෝ විලේජ් එක. අඩෝ විලේජ් එක. ෆයිනලි විලේජ් එක බෝස් හොයාගත්තා. ෆයිනලි විලේජ් එකක් හොයාගත්තා බෝයිස්. ෆයිනලි අපි විලේජ් එකක් හොයාගත්තා.
අඩෝ ටකරම් ගොයම් ඉන්නවා. අඩෝ විලේජ් එකක් තිබ්බනේ ඕයි. අඩේ මේක රැන්ඩම් විලේජ් එක බොයිස් මට හම්බුනේ. එහෙනම් බොස් මම මෙතන වීඩියෝ ඉවර කරනවා. මතක් කරන බොයිස් वीडियो लाइक කරලා subscribe කරලා කමෙන්ට් එකක් දාලා අනිත් කට්ටියට බලන්න ෂෙයා පාරක් දාමු subscribers 250ට යන පොඩි support එකක් දෙන්න boys එහෙනම් මම next video එකෙන් එන්න එහෙනම් boys goodbye